මේ තියෙන්නේ බඩ් මේ හැම එකෙම තියෙනවා. මේ වනේ. ඔය චූටි ඉස්සලා වගේ තියෙන. හරියට මේ තියෙන. ඔව්. ඉතින් මේක මෙහෙම අල්ලගෙන මේ පැත්තට අන්න කපලා ගන්න. මේ ඇති. මෙතන තියෙන බඩ් එක. ඊට පස්සේ දැන් මේකම ගහන්න පුළුවන්. ඒකට වැඩි ස්පේස් එක මදි ආවේ. ඒ හින්දා මෙතනින් පොඩ්ඩක් මෙහෙම කෑල්ලක් කපලා මොම ගහන්න තියෙන ළඟ. එතකොට මේ මොරේයන්ගේ හැම එකම මෙන්න මේ අග තියෙනවා චූටි බඩ් එක. මේ තියෙන්නේ චූටි ගැටයක් වගේ තියෙනවා. එතකොට ওই බඩ් එක අපි කපා ගන්න ඕනේ කොලෙයි මෙන්න බඩ් එකයි කොලෙයි මේ පොඩි ස්ටෙම් කෑල්ල. මෙහෙම රවුමට මෙහෙම කැපිලා. මොනම කපා ගන්න පුළුවන්. මොනම කපා ගන්න පුළුවන් ස්ටෙම් කෑල්ලයි කොලෙයි බඩ් එක. ඊට පස්සේ ඒක අරගෙන දැන් මේකේ කොළ 100ක් තිබ්බොත් 100ෙම ගන්න බෑ හැබැයි. එකක් කොළ අයියා පැත්තෙන් කැපෙනවා. සාමාන්‍යයෙන් 50ක් විතර ගන්න පුළුවන්. 50ක් වගේ පුළුවන්. අපල මේ සම්බන්ධාවනේ විනාඩි 5ක් විතර ගිල්ලලා තියෙනවා. පිටිම කොහොමද පිට හරි තියනවා. ඊට පස්සේ টොක්සින් එක නැත්නම් දිලිරනාශක දාන එක විනාඩි 20ක් තියෙනවා. ඊට පස්සේ අර වගේ වැලි සහ කොහොමද එකට අරගෙන ඒ දෙකත් උඩ හොදලා ගන්නවා. වැලි වල යන්නේ කොහොමද පහට ගතිය යනවා. මේ මීඩියා එක අරගෙන මේ තමයි සූට් එක ඉනිෂියේට් වෙන විදිහට මේ වගේ පෙළඹෙමින් ඉඳලා මාස 5ක් ගියාම මෙන්න මේ ප්‍රමාණය දෙනවා. මේ මාස 5කට ඔය දින මාස 5ක පැල. හතරක් කමාවක් 5ක් ගියා. ඔය දින මාස 5ේ පැල. මේක ඊට පස්සේ මාස 5ක් ගියාම අර වගේ පොට් එකකට දාන්න පුළුවන්. දාලා පොට් එකේ මාස 3ක් තියාගත්තාම බිම හිටවන්න පුළුවන් පැල. මාස 3ක් තියෙනවා. මාස 3ක් තියෙනවා. ඒකෝට ඔය දැන් මෙතන ඉඳන් අපි සාමාන්‍යයෙන් මේ ස්ටේජ් එකට යන්නේ මාස 8යි ඔක්කොම. මේ මාස 8ටම අල්බර්ට් සොලියුෂන් දැන් නීට්‍රේට් ග්‍රෑම් එකයි සහ සතියකට එකපාරක් දැම්මම නේද? ආයේ මාස 3ක්. ඔව් මාස 8කට. මාස 8කට. මාස 8කට සතියකට සැරයක් එකපාරක් දැම්මම නම් මේකට ඇති. ලැබ් එකක් මොකුත් ඕනේ නැහැ. ගේ ඇතුළත් හොඳ නැහැ. සාමාන්‍ය මඩුවක වගේ උදේ වැටෙන්න කමන්නේ. දෙක තුනට වැටෙන උදේ වැටෙන්නේ නැති වෙන විදිහට සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් මේ මේක නැති. හැමදාම වතුර දාන්න ඕනෙත් නැහැ. පාඩ කාලේ ඉඳලා වතුර දැම්මම නම් ඇති. හැමදාම වතුර දැම්මොත් මේ ස්ටෙම් එක කුණු වෙනවා. ඒක න වහින් දවසේ වතුර දාන්න ඕනෙම නැහැ. අර මේකේ සීතල ගතිය අඩු වෙනකොට අන්න දැම්ම නම් ඇති. එතකොට මේකට 100ක් ගැහුවොත් 75ක් 80ක් අනිවාර්යයෙන්ම හරියනවා. හරි නොවන්න හේතුව එක්ක බත් එක තැලිලා පොඩි වෙලා එහෙම නැත්නම් ස්ටෙම් කෑල්ල මදි. සාමාන්‍ය මේ වගේ පොඩි ස්ටෙම් කෑල්ල අනිවාර්යයෙන්ම ඕනේ. අර මේ වගේ සූට් එක ඉනිෂියේට් වෙන්නේ සපෝට් එක දෙන්නේ ස්ටෙම් එකෙන් තමයි. ඊට පස්සේ මුල් ආවට පස්සේ මැරෙන්නෙම නැහැ. දැන් මේ ගානට ආවට පස්සේ බලයක් මැරෙන්නෙම නැහැ. මොකක් හරි ඒක තුනක නැත්තම් සාමාන්‍ය මැරෙන්නෙම නැහැ. මේකේදී අපි බල 100 මේ අතු 100ක් ගැහුවොත් 70ක් 80ක් වගේ තමයි හරියන්නේ. හරියට මේවා ගන්නකොට දැන් මාසයක් දෙකක් පවන ඒවා නම් හරියන්නේ නැහැ. ඔය සයිස් එකේ ඒවල් ගන්න මේක වැඩි ලොකු ඒවා. ඒක ප්‍රශ්නයක් නැහැ. කැමති එක. ඒකම කැමති එකක්. දැන් අන්නසිකඩියෙන් කපලා ඒ වෙලාවෙම ගන්න තියෙනවා ගොඩක් හොඳයි. අඩුම ගානේ සතියක්වත් ඇතුළත ගන්න තියෙනවා හොඳයි. අර අන්නසිකේ උඩ තියෙන ඔව් ඒක තමයි. ඔව් තියෙන ඒවා හරියන්නේ. ඒව හරියන්නේ. ඒවා ඉතින් ගන්න එක පාඩුයි. මේක මේ අහක දාන එකක්නේ. ඔව්. මේකෙන් 100ක් විතර ගහ ගන්න ඕනේ. එතකොට මේ දැන් අපි මේවා කඩාගත්තා කියමු. කඩාගෙන මේ අතර තියන්නේ මේ පැත්තට තමයි තියනවා දැන් අපි. කඩාගත්තා පස්සේ මේක හදාගන්න බැයි නම් කඩලා මේ පැත්තට තියන්න ඕන සතියක් දෙකක් ඇතුළත ගත්තට කමන්නේ මේ කොලේ. මේ කොලේ ගාලා අර වගේ ගන්න ප්‍රොපගේටර් ඕනෙත් නැහැ. මොකද ඕනේ. මේ කියන්නේ විද්‍යාගාර භාෂාවක් මොකද ඕනේ. ඒ පිළිවෙලට වැඩි කොට දාගන්න පුළුවන්. රුපියල් 20යි තමයි පැලේ කොස්ට් එක වෙන්නේ. දැන් බල තියෙනවත් එක්ක සිම්කල් ඔක්කොම දාලා රුපියල් 20යි කොස්ට් එක වෙන්නේ පැලේ. අනිත් එක තමයි දැන් අපි අන්නසි හිටවන්නේ මොවෙයියෝනේ. අරගෙන මොවෙයියන්ගේ හිටවනකොට මුල් නැහැ. නමුත් මේකේ හොඳටම මුල් පද්ධතියක් තියෙනවා. ඒකට දැන් අන්නසි හිටවනකොට මොවෙයිය හිටවලා මාස එකමාරක් පස්සේ තමයි පොවලා. මුල් නැති. මේක බේසල් එකේ කියන්නේ මූලික පොව දාලා හිටවන පොව. ඒක තමයි මාස එකමාරක් යද්දී අන්නසි මොවෙයිය ගන්නකොට මේ